වණකම් පිල්ලේහල් අයිබෝවන් මගේ දුවල පුතාලා හැමෝටම ඔන්න පුතේ අපි අද තයිපොංගල උත්සවය ගැන ඉගෙන ගන්නයි හදන්නේ. අපේ දෙවන භාෂාව තමයි දෙමළ. ඒ කියන්නේ හින්දු භක්තිකයන්ගේ භාෂාව. එහෙනම් අපි ඒගොල්ලන්ගේ උත්සව ගැනත් නිරන්තරයෙන්ම අවධානයෙන් ඉන්න ඕනේ. ඒගොල්ලෝ මොනවාද ඒ උත්සවයේදී කරන්නේ? ඇයි ඒ උත්සවේ වැදගත් වෙන්නේ? අපි ඒවා ඉගෙන ගන්න ඕනේ. එහෙනම් විෂයන් වලට අමතරව මම මේක ඔයගොල්ලන්ට අද උගන්වන්නේ ඒක අපිට ගොඩාක් වැදගත් වෙන නිසා. ගොඩක් වෙලාවල් වලට 11 වසර විභාගෙට එහෙම නැත්නම් අපේ 9, 8, 7 පන්තිවල වාර විභාගවල තයිපොංගල උත්සවය ගැන පොඩි රචනාවක් ලියන්න එනවා. ඒ නිසා අපි මේ ගැන දැනගනින්න එක ගොඩාක් වටිනවා. මුලින්ම අපි බලමු පුතේ තයි පොංගල් කියලා නම හැදිලා තියෙන්නේ කොහොමද කියලා. හින්දු මාස ක්‍රමයට අනුව තයි කියලා කියන්නේ ජනවාරි මාසයට. එහෙනම් ජනවාරි මාසයේ මුලින්ම යෙදෙන උත්සවය තමයි තයි පොංගල් කියලා කියන්නේ. ඒ කියන්නේ ජනවාරි මාසයේ 14 හෝ 15 යන දවස් දෙකෙන් එකක් හැම අවුරුද්දකම මේ තයි පොංගල් දිනය සමරනවා. දැන් අපි බලමු තයි පොංගල් දිනය සමරන්නේ ඇයි කියලා. තයි පොංගල් කියලා කියන්නේ හිරුට ස්තුති කරන උත්සවයක්. ඇයි ඒගොල්ලෝ හිරුට ස්තුති කරන්නේ? ඇත්තටම පුතේ හින්දු භක්තිකයන් ගොඩක් වෙලාවල් වලට ඒගොල්ලන්ට උදව් කරන හැම කෙනෙකුටම කෘතගුණ දක්වන්න අමතක කරන්නේ නැහැ. ඒ නිසා දැන් අපේ හිරුගෙන් තමයි ඒගොල්ලන්ට ආලෝකය ඒගොල්ලන්ට විතරක් නෙමෙයි අපි හැමෝටම ආලෝකය, ආහාර, ජලය මේ හැමදේම ලැබෙන්න හිරු ඉන්න ඕනේ. ඒ නිසා ඒගොල්ලෝ අවුරුද්දේ එක දවසක් හිරුට ස්තුති කරන්න යොදා ගන්නවා. ඒ දවස තමයි තයි පොංගල් දවස කියලා කියන්නේ. එහෙනම් හිරුට ස්තුති කිරීමේ උත්සවය තමයි තයි පොංගල් දවස යෙදිලා තියෙන්නේ. මේ දවසේ මේගොල්ලෝ ගොඩාක් දේවල් කරනවා. ඒ කියන්නේ පුද පූජා කරනවා. උදේ පාන්දර අවදි වෙලා අලුත් ඇඳුම් ඇඳලා ඊට පස්සේ ගෙමිදුල ලස්සනට සකස් කරලා ඒගොල්ලෝ කෝලන් රටා ඇඳලා ඒ හැමදේම කරලා මේ තයි පොංගල් උත්සවය සමරන්න උදේ පාන්දරම පටන් ගන්නවා. මේ දවසේ ගොඩක් වෙලාවල් වලට ඒගොල්ලෝ රසවත් පොංගල් බතක් හදලා ගන්නවා. මේකේ අර පොංගල් කියන වචනේ අර්ථය තමයි පුතේ උණු වී ඉතිරී ගලා යාම කියන අදහස. මේක ගොඩාක් වෙලාවල් වලට සෞභාග්‍ය ඊට පස්සේ වාසනාව සරුසාර බව අස්වැන්නවල සරුසාර බව මේ වගේ ගොඩාක් දේවල් බලාපොරොත්තුවෙන් තමයි මේගොල්ලෝ මේ පොංගල් බත උතුරලා යන්න හදන්නේ. අන්න ඒ පොංගල් බත හදන්නේ තයි පොංගල් දවසේ උදෑසනම හිරු අහසට නැගගෙන එනවත් එක්කම හිරුට ස්තුති කරන්න තමයි ගෙමි දුලේ තමයි හදන්නේ ගේ ඇතුලේ නෙවෙයි. මම මෙතන පින්තූරෙකුත් එක්ක දාලා තියෙනවා පොංගල් කියන වචනේ අර්ථය ඒකෙන් කියන දේ. එහෙනම් ඒකත් චුට්ටක් බලන්න. ඊට පස්සේ අපි වැදගත්ම දේ තමයි පොංගල් ආහාරය. මම කිව්වා දැන් පොංගල් බතක් ඒගොල්ලෝ හදලා ගන්නවා කියලා. මේගොල්ලෝ පුතේ ගොඩක් වෙලාවල් වලට හින්දු භක්තිකයන් කෘෂිකාර්මික කටයුතු වල තමයි යෙදෙන්නේ. එතකොට ඒගොල්ලන්ට ගව සම්පත යාලට ගොඩාක් උදව් කරනවා. ඒගොල්ලෝගේ කෘෂිකාර්මික කටයුතු කරගන්න මේ තයි පොංගල් උත්සවයේ ගවයා කියන්නේ විශේෂිත සතෙක්. ඒ ඇයි කියලා අපි චුට්ටක් වීඩියෝ එක ඉස්සරහට යනකොට බලමු. හරි. ඔන්න කෘෂිකර්මය හා ගොවිතැන මුල් කරගෙන තමයි මේ තයි පොංගල උත්සවය සමරමින් හිරුට ස්තුති කරන්න කියලා මම මෙතන පොඩි නෝට් එකක් දීලා තියෙනවා. ඔයගොල්ලෝ වෙනම පොඩි පොතක් හරි තියාගෙන මේ උත්සව ගැන වෙනම පොත් පිංචියක් හදන්න පුළුවන්. ඔයගොල්ලන්ට වාර අවසානයේ අවුරුද්ද අවසානයේ ඔයගොල්ලන්ගේ ටීචර් කෙනෙකුට පෙන්වන්න පුළුවන්. අපේ දෙමළ උත්සව මේ අවුරුද්දේ ඉදලා තිබිච්ච ඒවා ගැන මම පොඩි පොතක් හැදුවා ටීචර්. මෙන්න බලන්න කියලා දෙන්න පුළුවන්. හරි එහෙනම් මේකත් පොඩ්ඩක් නෝට් එකක් දාගෙන තියාගන්න. ඊට පස්සේ මේ තයි පොංගල් උත්සවය ගොඩාක් සංස්කෘතික වශයෙන් ගොඩාක් වැදගත් උත්සවයක්. මේ උත්සවය පටන් ගන්න කලින් ඒ කියන්නේ මේ තයි පොංගල් දිනේ යෙදෙන්න කලින් දවසේ ඉඳලා ගොඩාක් දේවල් හින්දු භක්තිකයන් කරනවා. මේකෙදී ගෙවල් පිරිසුදු කරලා කෝලන් රට අඳිනවා. ඊට පස්සේ නව ඇඳුම් අලුත් ඇඳුම් අඳිනවා. ඊට පස්සේ පවුලේ සියලු දෙනා එකතු වෙලා උත්සවයේ සැමරීම විශේෂ ලක්ෂණයක් කරගන්නවා. ඒගොල්ලෝ ගොඩක් වෙලාවල් වලට සමගියෙන් තමයි මේ හැමදේම කරන්නේ.